වැඩ බලන්න ඉතින් ලියන්න එපා ඒ බඩු ගහනවා වගේ. උඹ ඉතාලි කෙනෙක් දන්නවද? ලංකාව ගැන අර සපත්තුව ගැන එක වගේකනේ අන්න හරි සපත්තු වගේ. සපත්තු වගේ. අදන්නා දැන් දැන් අපි උඹලෙන් අහන්නේ දැන් උඹලා ඉතාලි ජොබ් ගැන දන්නවනේ. ජොබ් වල කීයක් හම්බ කරනවද කියලා දන්නවද? දන්න දන්න. මන් දන්න ෂේප් එකේ අන්න හරි. උඹලට මම ජොබ් දෙකක් තියෙනවා දෙපැත්තේ. මේකක් මේ අනිත් එක. එකක් බඩුවක් අනිත් එක තාත් බඩුවක්. try කරන්න ඕන මොන ජොබ් එකද වැඩිපුර හම්බ කරන්න කියලා කියන්න. බඩුවක් ලොකු බඩුවක් අනුවස්තර නම් බැරි වෙයි වගේ මට පේන්නේ. ඌ වෙන ලෝකෙක ඉන්නේ. නෑ මං අහන් ඉන්නේ. අපි පළවෙනි එක ගන්නද? ඉංජිනේර් කෙනෙක්ද? මම නිකන් හිතා ඉංජිනේර් කෙනෙක් කීයකද හම්බ කරනවා කියලා. බේසික් එක. මං කසල්ලෙලි. ලංකාවේ සල්ලෙන් යුරෝ ලක්ෂ 22ක් හරි. මං කියන ලක්ෂ පුත්තු ලක්ෂ 5ක් හම්බෙන අර කුලි වැඩ කරන කාටත් මේ එතකොට ටැටූ ගහන එකෙද්ද නැත්තම් ඉංජිනේර් කෙනෙක්ද වැඩිපුරම හම්බ කරන්නේ? ඔයා මං කියන්නද හරිද ඔයා ඔය ප්‍රශ්නය අහන්නේ ඔයා ඔය ප්‍රශ්නය අහන්නේ හරිද ටැටූ ගහන එක වැඩියෙන් හම්බ කරන නිසානේ ඉතින් ඒක නිසා ටැටූ ගහන එක කියලා තමයි වැඩියෙන් හම්බ කරන්නේ තේරුණාද මම කියන්නේ මම දිනු සල්ලි දෙන්න මගේ හරි. උඹ ටැටූ ගහන එක. අනිත් දෙන මොනවද කියන්නේ? මම කියන්නේ ඉංජිනේර් මෙහෙමයි ඒ කියන්නේ ටැටූ කියන්නේ හේතුවක් තියෙන හරිද ඒ කියන්නේ දැන් ඉංජිනේර් කාට බං ගයක් හදන්න ආවොත් විතරනේ ඌට සල්ලි හම්බෙන්නේ අරු ටැටූ ගහන එක හැමදාම ගහන අනිත් එක ඉතාලියුන් ටැටූ ගහනත් වැඩිනේ පුකේ ගහන අතේ ගහන හැම නෑ අතේ ටැටූ අතේ ටැටූ ගහන ටැටූ ගහන එකෙන් බං ලක්ෂ 18ක් විතර හම්බ කරනවා මාසෙට. ඔය රේන්ජ් එකද? ඉංජිනේර් කෙනෙක් හම්බ කරන්නේ බං ලක්ෂ 8යි. ඩිග්‍රියක් ගත්ත එකෙද්ද ඒක ඩිග්‍රී අරගෙන ඌ අවුට් වෙච්ච එකෙද්ද වැඩිපුර හම්බ කරන්නේ? කනත්තක මිනි වල හාරන එකද වැඩිපුර හම්බ කරන්නේ? විදියමාර එක. කීයක් විතර හම්බ කරනවද? හරි උඹ එහෙම කියනම කීයක් විතර හම්බ කරනවද? 15ක් හරි උඹ ලක්ෂ 15යි. මං හිතන්නේ සාමාන්‍ය හිතමු හරිද එක වලකට 1500ක් හරිද යුරෝ 500ක් දැම්මොත් එහෙම හරිද ඌ මාසෙට වලවල් 30ක් කෑවොත් එහෙම මට හිකරේ ඇරිලා කාරන්න අයියෝ. දාසරක ගානේ හරනවා කන ගානක් යන්නේ මූ යන්නේ මූ හිතාගෙන මේ මිලියන ගානෝ කියලා මූ. යකෝ මේ ලක්ෂ 15යි. කාරන් ලක්ෂ 15යි. එතකොට ඩිග්‍රියක් ගත්ත එකද වැඩිපුර හම්බ ගන්නේ? බෑ ඩිග්‍රී හම්බෙන එක මෙහෙම සීන් නැති නේද ඩිග්‍රී හම්බෙලා අවුට් වෙන එක නේ ඔයා කියන්නේ ඔව් අන්න හරි. අවුට් වුණකම සල්ලි නෑ බං ඔකට හොයන්න බෑ ජොබ් හම්බෙන්නේ නෑ අයියෝ මම අපරාධ එච්චර හිතුවේ බං අයියෝ ඩිග්‍රී ගත්ත කෙට බං ලක්ෂ 6 මාරයි. ඌටත් ලක්ෂ 6 මාරක් හම්බෙනවද 9 මාරයි බං. ඉනිවලාරක 9 මාරයි. ඌ දැල්ලෙන්නේ මේනේ හරන්නේ මැෂින් එකකින් හරන්නේ ඒකනේ what the fuck man මමත් වෙනා මිනිවලල් හරන්නේ මේ උඹලා ගෙවල මේ ප්ලෑන් එක හදගෙන තියෙනවද? ප්ලෑනර් කීයක විතර වියදම් කරලා තියෙනවද? මතක නෑනේ. උඹට ඉතාලි තාත්තේ යකෝ ලංකාවේ මොනවාද අපේ ගෙදර ප්ලෑන් එක අඳින්න කීයක් විතර ගත්තද 60ක් 70ක් විතර ගන්නවද 60ක් 70ක් විතර අම්මලා තියෙන්නේ. කීයද බව? ඒ කියන්නේ එක තව කවුද අනිත් එක? ඒ ගන්නේ මාස ගන්නට. ඩ්‍රෝන් පයිලට්. අම්මට ඩ්‍රෝන් පයිලට් කෙනෙක් ඩ්‍රෝන් පයිලට් කෙනෙක් බං ලංකාවේ ගන්න 12800 ගානක් දවසකට හරිද අඩු මේ වගේ තුන් ගුණයක්වත් ගෙව නැති ඒක තමයි පොඩ්ඩක් ඉන්නකෝ ඒ වගේ තුන් ගුණයක්වත් ගෙව නැති ඉතාලිය හරිද එතකොට බැලුවොත් එහෙම අනිවාර්යෙන් ප්ලෑන් අඳින එක හම්බ කරන්න 60000යි නම් අර හම්බ කරනවා නම් ඒ වගේ දෙකක් එතකොට මල්ලි ඩ්‍රෝන් කරන එක තමයි වැඩි හම්බ කරන්නේ ක්වික් මැත්ස් ඩ්‍රෝන් පයිලට් කෙනෙක්ට හම්බෙනවා මහත්තයෝ. නෑ ඔහොම ඌ නෙමෙයි මුලින් අනිත් එක ගැන කියන්නේ මේ ප්ලෑන් අඳින කෙනා බං මාසෙට ලක්ෂ 7ක් විතර හම්බ කරගන්නවා. ඌ 7ක් ඩ්‍රෝන් පයිලට් කෙනෙක් බං ලක්ෂ 11ක් 12ක් විතර හම්බ කරනවා. අර ඩ්‍රෝන් එක ගන්න. ඒ පොඩ්ඩක් ඉතින් ඩ්‍රෝන් එක කීයද උඩ රුපියල් ලක්ෂ 3ක් drone එක විතරනේ 3ක් 4ක්නේ. නැව්වල ෂෙෆ් කෙනෙක්ද වැඩිපුර හම්බ කරන්නේ නැත්තම් ඩිවලොපර් කෙනෙක්ද? ඒක ලේසි කියන්න කියන්න බෑන්ඩ. මොකද මගේ ඩිග්‍රී මම සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කරේ අලි හරි කියන්න බෑන්ඩ. හරි ඒකට කියන්න දුකයි නැමෙයි උයන එක්කලා වැඩි හොයනවා අයියෝ මං හිතුවේ උඹලා ඔයලා කියයි කියලා ඌ හිතුවේ තර එන ගැම්මට කිව්වේ අයියෝ ඒ කියන්නේ මහත්තයෝ ඔයාලා එකටම දැනගන්න මොකද්ද? අපි එකටම කියුවේ නම් ඔයාලා හම්බ කරන ගාන. ඩිවිඩ මේ ඉතාලිය හම්බ කරනවා බං ලක්ෂ 10ක් විතර. අම්මට උඩ කුස්සියේ නැවේ කුස්සියේ ෂෙෆ් කෙනෙක් හම්බ කරනවා. එපා මට අහන්න ඕනේ මට පාන්න එපා මට අහන්න ඕනේ ලක්ෂ 19ක් විතර.
මේ කවි අවුරුදු 4ක් කට්ටක් කළා මුද්‍රයක් කරේ මොකටද කියලා හිතෙනවා. අද නැවකට ගිහලා පරිප්පුවකේ මතක උයාගෙන ඉන්නවා මම සීප් එකේ මොන මකුලක්ද මේ. තමරට තව අමාරු කරන එක අහන්නද? ෆයිබර් ගැන කවුද දන්නේ? ටෙක්නික් ෆයිබර්. SLT fiber. ෆයිබර් හයි කරනුන් ඉන්නේ. හයි කරන කට්ටිය ඇවිල්ලා දන්නද ඌද වැඩිපුර හම්බ කරන්නේ නැත්තම් ඉතාලි ටීචර් කෙනෙක්ද වැඩිපුර හම්බ කරන්නේ? මට ඒක ලේසි. ඒක මං කියන්නේ ඔයාලා කියන්න. ටීචර් කෙනෙකුට සාමාන්‍යයෙන් ලංකාවේ හම්බෙන්නෙත් නෑ බං හරිද ලොකු ගානක් නිකන් පොඩි ගානක් හම්බෙන්න පුක දීගෙන වැඩ කරන්නේ. අරුන් පුක දීගෙන වැඩ කරන්නෙත් නෑ දවස් කෝල් කරලා අවුරුදු 5කින් විතර එන්නේ හදන්න. හැබැයි උන්ට හම්බෙන්නේ නැති. මන් නම් දන්නේ. ටීචර් කෙනෙක්ට බල ලක්ෂ 7යි. අරුට 12යි. ඔඩෝරි ඩබින් කරන එකද වැඩිපුර හම්බ කරන්නේ නැත්නම් කෝල් සෙන්ටර් එකකින් ඉන්න එක්කෙනෙක්ද? ඩිලන් සේනානායකගෙන් අහන්න. මේ හැබැයි මේ සමහර මිනිස්සු ඉන්නවා මිලියන 50ක් හම්බ කරා ඩබින් කරලා. ඩොලර් මිලියන 50ක් හම්බ කරා I'm Groot කියලා. ඔව්. I'm Groot. ඔබ උඩ මිලියන 50ක් දුන්නා. දැන් කියපන් කෝල් සෙන්ටර්ද ඩබින් කරන මහත්තයද? ඒක දෙකම අර මේ ඒ කියන්නේ එකම ලයින් එකේ වගේනේ. එතකොට ඩබින් කරන එක වඩා කෝල් සෙන්ටර් එක හම්බෙනවද? what the fuck සිරාට කෝල් සෙට් නෑ බා. පාඩු උඹලා හිතරට ඩබි මේ ඩබින් නෙමෙයි කෝල් සෙන්ටර් කරනොන්ට හම්බෙන්නේ නෑ බා. සිරාට ඔබ ලක්ෂ 4මාරයි. අයියෝ what the fuck ලක්ෂ 4මාරක් ඩබින් කරන එක ගන්න බා ලක්ෂ 11ක් විතර. අයගනේ මං කිව්වේ මං හිතුවා ඒක මහත්තයෝ. ඔයා දන්නවද ලංකාවේ ඩබින් කරන කීයක් වෙනවද කියලා? නෑ. ඩබින් 3500. 2500. ආ 2500 3500 එක එපිසෝඩ් එකට ඒ ඉතාලිය කියවන එපිසෝඩ් එකට නෙමෙයි ගොඩක් තැන්වල වචන ගන්න. මාසෙට මට සිරි what the fuck ඔව් වචන ගන්න වචන ගන්න නැත්නම් අකුරු ගන්නට. ඒක වාසි ලංකාවේ උන්ට කො මොන ආරණික මහා පත හැල්ලක් කියුවත් දෙන්න මගේ දැන් 1500 දවස් වොයිස් ඇක්ටර් කෙනෙක්ද නැත්නම් පෝර්න් ඇක්ටර් කෙනෙක් කොනෙක්ට් නේ හොයන්නේ කොනෙක්ට්. නෑ සුපර් මාකට් එක කැෂියර් එකේ ඉන්න එක්කෙනෙක්ද? කැෂියර් එක නම් ලොවෙත් හොය නැති නෑ, ඒක නෑ, තමයි හැම මම- එකම මතක් ලංකාවෙන් කරපන්. යන්නේ කැෂියර් කරන්නේ මතක් කරපන් ලස්සන කෙල්ලෝ ඉන්නේ කීල්ස් එකේ එන්නේවට ඔලුවට ගන්න කී මං හිතන්නේ කැෂියර් කැෂියර් මට වැඩි අඩුවෙන් හම්බ කරන්න මම ඒ මුදව දෙන්න මට වැඩි ගොඩක් අඩුවෙන් හම්බ කරන්න එන වොයිස් ඇක්ටර් තමයිනේ මේ රගන්න කොහොද වොයිස් ඇක්ටර් මට වැඩි අඩුවෙන් කරන්න ඒ කිය ඉතින් නෑ හරිනේ ඉතින් වොයිස් ඇක්ටර් හොයන්න ඒ ගාන කවිය පෝර්න් ඇක්ටර් නේ එතකොට ඊට වඩා හොයන්න වොයිස් ඇක්ටර් කෙනෙක් බන් ලක්ෂ 9 මාරක් විතර හම්බ කරනවා අපේ කීල්ස් එකේ අක්කා හම්බ කරන්නේ ලක්ෂ 5යි බා අන්න දැක්කනේ මං කිව්වා උලා මං හම්බ කරන්න ඊට වඩා ආකිටෙක්චර් අන්න ආකිටෙක්චර් ආකිටෙක්චර් එයාද වැඩිපුර හම්බ කරන්නේ නැත්නම් ෆ්‍රීච් හදන එකද නැත්නම් ෆ්‍රීච් හදන එකද වැඩිපුර හම්බ කරන්නේ ෆ්‍රිජ් හදනවා කියන්නේ මේ පොඩ්ඩයින් ෆ්‍රිජ් හදනවා කියන්නේ ෆ්‍රිජ් රිපෙයාර් කරනවද ඒ කියන්නේ මොළි දාන් හදනවද නෑ 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 කැඩිච් එක හදලා දෙන එක කැඩිච් එක හදලා දෙන එක ආකිටෙක්චර් කියන එක මචං කලාත්මකයි එතකොට මේ යාදෙන එක බඩු ගාලා ආකිටෙක්චර් කියලා නවත් ආකිටෙක්චර් වැඩියෙන් ගෙවනවනේ කට අපි මේ කතා කරන්නේ ඉතාලිය ගැන හද මම ඉන්න බිල්ඩින් එකත් බං 1400 ගණන් ගලා හදපුවා 1400 අදන්න ඉඩ නෑ මහත්තයෝ ඔව්, උට නෑ, ජොබ් හදන්න. නෑ ඔව්, නේ, job උට නෑ, job ඔව්. නෑ. Free කියලා ඉන්න ඔබ නාපෝලට කොහෙද බං හදන්නේ තනිකර එකලා ගහලා තියෙනවා අකෝ අර වචන කියා ගන්න අමාරු වෙච්ච කරා හම්බ කරන්නේ ලක්ෂ 6යි බං the fuck එන ෆ්‍රිජ් හදන එක වෙනවා ඔව්, fridge හොයන එක. ඔව් මාරි ෆ්‍රිජ් හදන එක බං ලක්ෂ 14ක් විතර හම්බ කරනවා මල්ලි හිතපන් ඒකෙක් බං හරිද ඒකෙක් මැකනික් ඔක්කොම ෆ්‍රිජ් හදනුන් එකතු කරාට පස්සේ ඔක්කොම ෆ්‍රිජ් හදනුන් එකතු කරාට පස්සේ උන් කීයක් හොයනවද නැද්ද බලපන් සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක්ද ඔබ ගන්න වැඩිපුර නැත්තම් පෙට්‍රල් සෙඩ් එකේ වැඩ බලන එකද සිටි වැඩවල්ලියා. පෙට්‍රල් සෙට් එක වැඩ බලන එක ඇයි එහෙම කියන්නේ හේතුව කියපනවස් සිටි වැඩ බලන්න ඉතින් ලියන්න එපා ඒ බඩු ගහනවා වගේ. මුකේ ලොජික් මාරු බා මුකේ ලොජික් හැබැයි ඉතින් අරකත් ඉතින් ලියන්න කියන්නේ බලන්න එපා බම් මොනවාද සෝෂල් මීඩියා මැනේජ් කරද්දී ඔය එක එක උන් එක්ක කතා කරන්න ඕන ඊට පස්සේ ඊමේල් ගන්න ඕන මේ වගේ පුස්කල පොත්තල් ලියන්න බං උන්. අවුරුදු 500ක් විතර ඒවා තියාගන්න මේ චුටි පොත්තල් තියාගෙන ලියයි. සාමාන්‍ය සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් කීයක් හොයනවද මං කියන්න සෙට් මං කියන්නේ මෙහෙමයි
සෝෂල් මීඩියා මැනේජ් කරන ගොඩක් හොයන්නේ මේ ලංකාව වගේ රටවල. හරිද? ඉතාලිය සාමාන්‍යයෙන් මැනේජ් කරනකොට මං හිතන්නේ තැනක් ඇති කියලා. ඒ නිසා මං කියන්නේ මැනේජ් කරන එක ලක්ෂ 10න් අඩුවට තමයි හොයන්නේ. අනිත් එක මොකක්ද කිව්වේ මට මතක නැත්තේ. පෙට්‍රල් ෂෙඩ් එක වැඩ කරන Petrol කෙනා shed. අනිවාර්යෙන් වැඩ කරන එක නෙමේ ඔව් වැඩ බලන එක්කෙනා වැඩ බලන එක වැඩ බලන එක්කෙනා මේ කැෂියර් කැරට්ට වඩා ගොඩක් හොයනවා. හරි ඒ අතරින් බැලුවම මට හිතෙනවා ලක්ෂ 10 ලං කරලා හොයනවා ති කියලා වැඩ බලන එක්කෙනා. ලංකාවනම් කොමරි 40ක් 60ක් විතර තමයි හම්බෙන්නේ නැත්te හරිද එතකොට අපි බැලුවොත් එහෙම කැරිව ලොජික් වලට යන්න මූ බලයි මූ යනවා ගණන් හදලා කරලා 14ක් විතර ලක්ෂ 14ක් විතර හොයන නැතිව මහත්තයෝ අපේ සෝෂල් මීඩිය මැනේජර් හොයන්නේ ලක්ෂ ලක්ෂ දෙකයි 9 අමාරයි මල්ලි මං කිව්ව හැබැයි 10ට අඩුවෙන් හොයනවා කියලා. මොනා සෝෂල් මීඩිය මැනේජ් කරන්න බයෝ කරලා තිබ්බොත් ඇතිද පෙට්‍රල් සෙට් එකේ වැඩ බලන එක යා මහත්තයෝ හොයනවා චුටි ගණන් නෙමෙයි 22ක් ඇයි බේ උඹ හිතපන් දවස ගානේ මූ ඇවිල්ලා ටෑන්ක් වලට වගේ පොඩි පොඩි මේ සයිතිර ටෑන්ක් වලට පුරවන ගියාර දවස ගානේ කීයක්ද කියලා උට ඕ හැබැයිනේ ඇත්ත ඔෆිස් එකේ වැඩ කරන එක්කෙනෙක්ද නැත්තම් රැවුලයි කොණ්ඩේ කපන එක්කෙනෙක්ද ඒක මට කලින් අපාර ටැටූ කහපු එක කියපු එක මට කියන්න පුළුවන්. මටත් හිතන ටටු ගහප කියව කොන්්ඩ කප එක හොන ඇති හොඳ හොයනති කිය හිතන්න මොකද කොටකට වැවෙනනි බං ඔෆිස් කරනක වූ දවස ගියාවාද පහය වැඩ කරන ඉවරයි අන්න හරි අට හයි පහ දිකට වැඩගන්න ඔෆිස් වැඩ කරන හොයන බල ලක්ෂ 6ක් විතර හරි හරි අරු වෙන 35ක්වත් හරිද මල්ලේ කියපන් ලංකාව නෙමේ ලංකාව නෙමේ මොකද ඉතාලිය හොයන්නේ ලක්ෂ 15ක් විතර ලංකාවේ 35 බැලලා උත්සව හම්බ කරනවා ලක්ෂ 35 අපේ ලංකාවේ ගේමක් අද මේ සැලුන් කරුන්ට what the fuck මල්ලි සැලුන් එකක් දාමු දාලා උඹ නිකන් ගිහලා ආපන් කෙල්ලෙක්ගෙන් අනේ නංගි මේ කොණ්ඩේ පාටකට ගිය ගත්තා 45යි උඹලට මතකද මම කොණ්ඩේ මේ ගොතලා තියන් හිටියා අපේ අක්කගේ ටිකලි මම ගොතා ගත්තේ ෆ්‍රී ඔෆ් charge නේ ඒක ගොතාගෙන ඊට පස්සේ මට ආයෙ පාරක් කරන්න හිතුවා අද දෙන්න බැරි හින්දා මම හිතුවා ගිහලා කරන්න එතකොට මම ගාන ඇහුවා එතන කීයක් කියලා 60ක් 40ක් 35ක් එක කරලා 2000ට කරලා දෙන්නම් කිව්වා කරල් කීයක් බැන්ද මම බැන්දේ නෑ අකෝ පිස්සුද මම දීප කරල් 50ක් දෙන්න දෙමගේ අතෝ එහෙම කරත් අති දෙකක් තුනක් යද්දි මේ කොණ්ඩේ ආයෙ වෙනවා මේ බුරුල් වෙනවා ඔව් ඒක තමයි අර මෙහෙම පයින්නානේ එක මෙහෙම පැත්තටම ඔය මහත්තයෝ වලෙන් අහන්න යන්නේ ලෝය විභාග කරලා ආද ලෝය කෙනෙක් ළඟට වැඩ කරන්න යන කට්ටිය ඉන්නේ ඉගෙන ගන්න. එහෙම එක්කෙනෙක් කීයක් හම්බ කරනවද පීට්සා දාන එකක් එක්ක බලද්දි. පිට්සා දාන එක්කෙනෙක් එක්ක. පිට්සුත්තගේ පිට්සා දාන කෙන්න හෙන ගානක් හොය නැති. ඌ කීයක් දාන්න ඕන දවසකට හෙන ගොඩක් නැති උඩ. එතකොට පිට්සුත්තගේ දාන එක තමයි හම්බ කරන්න වැඩි. මටත් ඒක හිතෙනවා. සාමාන්‍යයෙන් දැන් හිතපන්කෝ ලංකාවේ උඹන් ගිහිල්ලා වැඩ කරන්නවා කියලා ලොකුවට කරන්නෙත් ඔය සාමාන්‍යයෙන් දාන එක වගේ නේද මොනවාද දැන් ජපානයේ එහෙම ගියොත් එහෙම රෙස්ටෝරන්ට් එක තමයි අනිවාර්යයෙන් වැඩ ගන්නේ මොකද්ද බර්ගර් කිං එකේ හරි මොකක් හරි එතකොට ඒකෙන් හම්බෙන්නේ නැති බං හෙන ගාන අරකට වඩා හැබැයි එහෙමත් නෑ හම්බෙන්නේ නැති බං ඒ ගාන හම්බෙන්නේ නැති ඒ වැඩිනේ බං මිනිස්සු පීට්සා දාන එකක් හම්බ කරනවා මහත්තයෝ මේ හැම එකම ඇවරේජ් එකක් තියෙන්නේ මිනිට ගොඩාක් හම්බ කරගෙන ඉන්නේ මිනිට ගොඩාක් අඩු හම්බ කරනුත් ඉන්නවා ඒක කියන්නේ ඇවරේජ් එක විතර පීට්සා දාන එකක් බං ලක්ෂ 11ක් විතර හම්බ කරනවා අවුරුදු 6ක් 7ක් විතර ඉගෙන ගත්ත එකෙක් ලෝය කෙනෙක් හම්බ කරන්නේ ලක්ෂ 7යි ඇබැයි මම තව දෙයක් කියන්න මේ සියරම වෙනස් වෙන අපේ ලංකාවේ ලෝය කෙනෙක් හම්බ කරලා අම්මට සිරි වෙන්න අම්මට සිරි ලෝයලන් හම්බ කරන සිහිය නෑ ලංකාවේ මුකුත් කරන්නෙත් නෑ උන් හරිද මේ ඔහම එනවා කරනවා බාගෙන ලක්ෂ 10යි ඇයි මම උඹලට මට වෙච්ච දෙයක් කියන්න හරි දැන් මට පොඩි කේසෙට ඔය ලෝය කෙනෙක් කෝල්ලා තිබ්බා වැඩකට ස්ටෝරි ටයිම් ලෝය කෙනෙක් කෝල්ලා තිබ්බා ඊට පස්සේ මම ඒ ලෝයෙත් එක්ක කතා කරාට පස්සේ එහා පැත්තෙන් නැගපු ලෝයෙ ඉන්නවනේ අනිත් පැත්තෙන් දකින්න ලෝය කෙනෙක් දැන් මම මගේ ලෝයෙත් එක්ක කතා කරා මගේ ලෝය කවර කියන නෑ මේ මල්ලි බය වෙන්න එපා මම අනිත් ලෝයෙත් එක්කත් කතා කරා දැන් තේරුණේ ඌ කොහොමද කතා කරගෙන නෑ අපි කට්ටිය සෙට් වුණානේ මේ සෙනසුරාදා මූන් ලයිට් එකද මොකද හොටෙල් එකේ තියලා මේ හොටෙලේ සෙට් වුණා ඒ කිව්වේ ඔව් අපි කඩේ සෙට්ලා බිව් ඒ කිව්වේ රංජා කිව්වා වගේ උන් කට්ටිය මේ යාළුවෝ බං කොහම යාළුවෝ මල් මේ මම උඹේ ගානේ සෙක්‍රටරිද වැඩිපුර හම්බ කරන්නේ නැත්නම් පිගන් හොදන එකද හොටෙල් එකේ සෙක්‍රටරි නම් හම්බෙන්නේ කීයක් සෙක්‍රටරිට හම්බෙන්නේ බං මේ
තමයි අරු තමයි වැඩියෙන් හම්බෙන් හරි වැඩේ අවුලන්නේ උඹල දැන් උඹලට දේ තේරෙන්නේ සෙක්‍රටරි හම්බ කරන්න බෑ ලක්ෂ 5 මාරක් විතර ඒකන කියන් සෙකටට හම්බේන ලක්ෂ පහමාර යායට තුරටිකට හම්බෙන්නේ තිගන් නොද තිගන් හෝදර එකෙක් බා ලක්ෂ 7 මාරක් විතර හම්බ කරලා මල්ලි ඉතාලිගල පිගානක් ඒදුවත් පාඩුන අන්න